අද ජාතික මද්ද්‍රව්‍ය විරෝධී මෙහෙවරක් අපි ආරම්භ කළේ ජනතාවට දැනගන්නට ඕන අපි ආණ්ඩුවක් වශයෙන් මේ මද්ද්‍රව්‍ය වගේ දේවල් වලට අපි උපරිම එරේ වැඩ කරනවා කියන එක. දැන් මේ වෙන විට පාතාලයත් ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතයත් වළක්වන්න අපි ක්‍රමවේදයන් ගොඩාක් භාවිත කරලා තිබෙනවා අපේ පොලිස් අමාත්‍යාංශය එකතු වෙලා පොලිසිය සමග ඒ වගේම රට ඇතුළට මද්ද්‍රව්‍ය ඒව වළක්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අධිකරණ අමාත්‍ය වශයෙන් මගේ වගේම වෙන්නේ අවශ්‍ය අනපනත් සම්පාදනය කරමින් නීති වැඩි දියුණු කරමින් මේ මද්ද්‍රව්‍ය වදුර වළක්ව ගන්න අවශ්‍ය නීති පෙළ සම්පාදන කටයුතු කිරීම සහ ඒ සම්බන්ධයෙන් උන්නට කටයුතු වේගවත් කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු දැන් සිදු කරගෙන යනවා. මම හිතලා දවස් හොත පණිවිඩයක් අපි දෙන අපි රජයක් වශයෙන් මේක ඉවසන්නේ නැහැ සහ මේකට විරුද්ධව කටයුතු කරනවා කියන පණිවිඩය අපි දෙනවා ජනතාවට. දැන් විශේෂයෙන්ම අපි දැක්කා අනුරාධපුර බන්ධනාගාර සිද්ධියත් සමගම මේ බන්ධනාගාර අධිකාරීවරුන් විශාල ප්‍රමාණයක් මාරු කිරීමට ලක් වුණා. මේ බන්ධනාගාර තුළ ඇත්තටම දැන් අපි දැක්කා දිලීප් පිරිස් මහත්තයා කිව්වා මීට වඩා දේවල් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේ කියලා. ඇත්තටම මොනවද මේ ඇත්තටම මේ එච්චර සිද්ධි වාර්තා වෙලා තියෙනවා බන්ධනාගාර තුළ? ඒක හොයන්න තමයි CID විමර්ශනය කරන්නේ. ඒතර CID විමර්ශනය වෙන කරුණු තමයි නීතිපතිවරයාට ලැබෙන්නේ. අපි අධිකරණ අමාත්‍යාංශය වශයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා. ඒ අනුව විනය පියවර ගන්න අවශ්‍ය දෙයට එරෙහිව අපි විනය පියවර ගන්නවා. ඔබ කියන එක හරි. මොකද අපේ රජයේ එන්නත් කලින් තිස්සේ බන්ධනාගාර දූපු විදියක් තියෙනවා. ඒවැතලේ නරක කට්ටියක් තියෙනවා හොඳ කට්ටියක් තියෙනවා. දැන් ඒක තමයි අපි මේ විමර්ශනය හරහා පැහැදිලි කරන්නේ. හරියට වෙලා තියෙන්නේ මොනවද? චෝදනා මොනවද? වැරදි මොනවද කියන එක අපිට CID විමර්ශනය අවසානයේදී තේරුම් ගන්නට පුළුවන් වේවි. දැන් විශේෂයෙන්ම මේ නිදහස් කිරීමේදී බන්ධනාගාරයේ පැත්තෙන් කියන්නේ නෑ ඒ කට්ටියට ජනාධිපතිවරයාගේ ඒ නියම අනුව තමයි මේක වැඩ කටයුතු කළේ. ඒක වැරදි. ඒක වැරදි. ඒක ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ ඔවුන් අත්නොමතිකව තමයි මේ වැඩේ ඒ කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු අධිකරණ අමාත්‍යවරයා සියලු දෙනාටම පොළේ වහලා මේ දේ කළා තියෙනවා. මම ඒ වගේ වචන පාවිච්චි කරන්නේ ඔයා පාවිච්චි කරන විදියට. නමුත් මම මෙහෙම කියන්නම්. ජනාධිපති සමාව දෙන්න පුළුවන් ජනාධිපතිට. නම් ලයිස්තුවක් ඇරියා. ඒ නම් ලයිස්තුවේ නැති කට්ටියට ජනාධිපති සමාව ලැබිලා තියෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ මතුවලා අපි විමර්ශනයක් දක්වා ගෙනියන්නේ. එක්ක මේ වෙනකොට දැන් පළාත් පාලන ආයතන වල බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් නෑ අද මට මේ දේශපාලන කතා කරන්න උවමනාවක් නෑ. මම ඇවිල්ලා ඉන්න විෂයට විතරයි. මරණ දඬුවම දීපු අයටත් නිදහස ලබා ගන්න කටයුතු කළා මොකක් හරි තේරුන්නේ නෑ මොකද? මරණ දඬුවම ලියවෙච්ච කට්ටියටත් නිදහස ලබා ගන්න මොකක් හරි එහෙම වාර්තා කළාද? මට එහෙම එකක් පහුගිය කාලේ ඒක තමයි මම කිව්වේ. දැන් ගොඩාක් පහුගිය කාලේ ඒවා CID කිසි විමර්ශනය කරනවානේ. ඒගොල්ලෝ මං හිතන්නේ බන්ධනාගාර හැම එකටම ගිහිල්ලා මේ ඒ ලේඛට පරීක්ෂා කරනවා. ඒතර ඒගොල්ලෝ ගාව තමයි තොරතුරු තියෙන්නේ. ඒ තොරතුරු අනුව ඉදිරියේදී නඩු පැවරන ඒවා සිද්ධ වෙයි. දැන් පහුගිය ආණ්ඩුවේ අය පරාද වෙලා පළාත් පාලන ආණ්ඩුව බලය ගන්න හදනවා. අද දවසට අදාළ නැහැ. මම දේශපාලනේ කතා කරන්නේ අද ආවේ ජාතික වැදගත්කමකින් ඇති වැඩකට. ඒ හින්දා වර්තමාන දේශපාලනේ අපි වෙන දවසක් කතා කරමු. ඒකම දැන් ඔබතුමා යන අධිකරණ අමාත්‍යාංශය දැන් මේනකොට නඩු වයින් විශාල ප්‍රමාණයක් එළිය දෙමින් තියෙනවා. කොහොමද දැන් ඉදිරියේදී ඇත්තටම තව විශාල තෝරමෝරු විශාල සංඛ්‍යාවක් ඉන්නවද ඇත්තටම මේකේ ඒ වගේ අපරාධ කරපු අධිකරණ අමාත්‍යාංශයේ වගකීම සරලයි. පොලිසිය CID විමර්ශනය කළ නඩු කොනු ගේනවා. ඒවා නීතිපතිට යොමු වෙනවා. ඒක ස්වාධීන ආයතනයක්. නීතිපතිවරයා විසින් චෝදනාවට සාධාරණ සැකයට ඔප්පු කරන සාක්ෂි තියෙනවා නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නඩුකාරතුමාලා නඩුව අහනවා. අධිකරණ ඇමතිවරයා අවශ්‍ය මගේ කාර්යභාරය වෙන්නේ නීතිපතියකටත් අධිකරණයටත් අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙමින් මේ වැඩේ ඉක්මන් කරවීම සහ කාර්යක්ෂම කරවීම. එහෙම නැතුව එක් නඩුවල කවුද හිරේ යන්නේ කවුද හිරේ නොයන්නේ කියන හොයන එක මගේ වැඩක් නෙවෙයි. ඒකෙන් තරහා පිළිම නොබලා නීති කියන්න බෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එහෙමමයි. ධනය බලය තියෙන නඩුව නඩු තීන්දුව වෙන්නේ නැහැ. අරෙස්ට් කරනවද නැද්ද කියන එක ධනය බලය අනුව තීන්දුව වෙන්නේ නැහැ. අධිකරණ ඇමතිවරයෙක් වශයෙන් මගේ වගකීම වෙන්නෙම ඒ නීතිපති දෙපාර්තමේන්තුවටත් අධිකරණ පද්ධතිය ක්‍රියාශීලීව පවත්වා ගන්නත් අවශ්‍ය සහාය ප්‍රතිපත්ති මේ වශයෙන් සහ සම්පත් වශයෙන් ලබා දීම සහ කිසිවෙක්ට අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිල්ලක් ගහන්න ඉඩ නොදී ප්‍රතිපත්ති මේ වශයෙන් මෙහෙයවීම තමයි මගේ වගකීම වෙන්නේ. හැබැයි විපක්ෂයේ චෝදනාවක් කරන ආණ්ඩුවට ඒ කියන්නේ ආණ්ඩුව එන්න කලින් කියපු දේවල් කරන්නේ නැහැ කියලා. විපක්ෂයක් හැටියට කියලා වෙන මොනවද කියන්න ඕනේ? අපි හරි දේ කරනවා කියලා කියයිද?